ඔබත් shopping bag වල අසුරපු පොල් තෙල් මිලදී ගන්නවද? එහෙනම් මේ වීඩියෝ ඔබටමයි. අද අපි කතා කරන්නේ shopping bag වල අසුරන ලද පොල් තෙල් වලින් ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය අනතුරු පිළිබඳව. ඔබ දන්නවද මේ පොලිතින් බෑග් එහෙම නැත්නම් shopping bag නිෂ්පාදනයේදී එහි ශක්තිමත් බව සහ නැමෙන සුළු බව වැඩි කරන්න විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඒ අතරින් BPA එහෙම නැත්නම් bisphenol A භාවිත කරන්නේ ඒ ප්ලාස්ටික් හෝ shopping bag වල ශක්තිමත් බව වැඩි කරන්න. ඒ වගේම තැලේට් නමින් හඳුන්වන තවත් රසායනිකයක් යොදා ගන්නවා මේ භාවිත කරන්නේ shopping bag වල නැමෙන සුළු බව වැඩි කරන්න. මෙන්න මේ රසායනික ද්‍රව්‍ය දෙකම ඔබේ ආහාරයට එකතු වුණොත් ඔබට බරපතල සෞඛ්‍ය තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ වෙළඳ සැලෙන් මිලදී ගන්නා පොල් තෙල් මෙන්න මේ ආකාරයට shopping bag වල දාලා ගෙදරට ගේනවා නම් හෝ දීර්ඝ කාලිනව shopping bag වල අසුරලා තියෙනවා නම් පොල් තෙල් වලට මෙන්න මේ ඉහත සඳහන් කරපු bisphenol A සහ thalate කියන රසායනික ද්‍රව්‍ය එකතු වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ගබඩා කරන ලද පොල් තෙල් ආහාරයට ගැනීමෙන් ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු මොනවද කියලා අපි දැන් කතා කරමු. දරුවන්ගේ වර්ධන ගැටලු, ප්‍රජනන පද්ධතියේ ගැටලු ඇතිවීම නිසා වඳභාවය ඇතිවීම, හෝමෝන විකෘති වීම, පිළිකා තත්ත්වයන් ඇතිවීම මෙන්න මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් මෙන්න මේ අවධානයෙන් මිදෙන්න නම් ඔබත් අදම පොල් තෙල් මිලදී ගන්නා විට වීදුරු බෝතලයක් හෝ සුදු යකඩ භාජනයක් මේ සඳහා භාවිතා කරන්න. ඔබේ සෞඛ්‍ය රැක ගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න. ඔබේ සෞඛ්‍ය ඔබේ තීරණයෙන් ආරක්ෂා වෙනවා. මේ වීඩියෝ නරඹපු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා මෙන්න මේ වෙනස ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබ පොල් තෙල් මිලදී ගත් ආකාරය පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ වටිනවා කියලා දැනෙනවා නම් ලයික් කරන්න. මිතුරන් අතර බෙදා ගන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා.